Bye ya, adik mangan. Bye. Wait. Ayo. මොකද ඉතින් වෙන්නේ? මේ මං ඔබ හම්බ වෙන්නත් එක හිටියේ. මට තියෙනවා බං පොඩි උඹට රහසක් කියන්න මට උනානේ බං මාර සිද්ධියක්. ඈ බං. මොනවද බං ඔබ උත්තර මට කියන්න තියෙන්නේ? ඔබ මගේ මෙතන බං ඉන්නේ. ඕන දෙයක් කියන් උදව්වක් ඕන නම් මං කරලා දෙනවා. අනිවාර්යයෙන්ම අවඩ කරලා දෙන්නේ නැතුව ඉන්න දිනවද කියලා. මොකෝ මන් නැහැ කියනවා. හැබැයි බං මේක රහසක් ඈ. හැබැයි ඉතින් ඔබ කියන්න එපා මේ උඹට මේ ගමේ තියෙන මේ ප්‍රතිචාරත් එක මට ඉතින් මේ කියන්න හිතෙන්නේ මගේ තියෙන මේ ලොකු මේ බරක් නිදාස් කරනවා වගේ මේ වාට කිව්වට පස්සේ මෙව වෙන්නේ පොඩ්ඩක්. අනේ බං අනිකේ. බං මන් දැන් උඹට ඈ ඔබේ කීය දෙයක් මං එහෙම කියලා දිනවද? තොට බරක් ගෝනේ. කක්ක බරන් ඵලයන් ගන්න ලැට් එක තියෙන. ඈ යකෝ එහෙම බරක් තියෙනවා නම් කීපම් මම රොකට් එකක් ගාලා හරි යවන්න. ඈ පොඩ්ඩක් තේරුම් ගන්නකෝ. මේ රාසක් කියලා මන් දන්නේ යකෝ මගේ දිව කේලි වලට කපලා තියට දැම්ම මං කියන්නේ නැහැ යකෝ. අම්මා බයි. දැන් බං මෙන්න මේකයි සීන් එක. හරිද? Wait till the end. Right here. Give me the push room. Give me the shuffle. දැන් බයි සික්සක් කියන්නේ. බලියන්න ගිහින් මොකක්ද අන්ති යනවා? ගිහිල්ලා හරියන්නේ නැහැ බල ගෙදර බලක් වැඩක් කරන්නෙත් නැහැ. ඔබ බොරුවට ගියා සරුංගලට වෙල් කට්ටේ බුදුගන පොඩි සාමනලයක්. ඈ බා. ලේසි වාගේ එක සත ලේසිද? සිසත ලේසි. ලේසි. මං කියන්නේ නැහැ ඉතින්. ඔබ පොඩි එකෙක් නේ. ඔබ පොඩි එකකින්ද මන්ට තාම කියන්නේ නැහැ. තෝ මගේ තුතු පුතිය. තෝ මට කියපිය ඇයිතු අර වෙලවල් ගන්න සිංගන්නේ ඈ? ඒ ආසාවට සරුංගලලා ඉන්න ආසාවට ජනකනේ. ඒ මොනවාද බං ඔය කරන්නේ පොඩි කාට පොඩ්ඩක් ඉන්න දීපන් කො බං මොනවාද බං? තෙල්ලක් ගන්න ඕනේ. අනේ ඔක බිමින් දාලා වරෙන් බං මෙතන පවුන. පාල යන්න. අඩෝ පවුන. මගුලක් කරනවා. මම යන්නේ. පාලකෝ. තෝ පලයක් ඉතින් පොල්ල. මම යන්නේ. අයියෝ. මම යන්නේ. ඒ මේ ඔබ දැන් අර කාටවත් කිව්වේ නෑ නේ බං. ඔව් ගාච්චිය හරියද? අර අරක බං මේ අර ජෝරයක් තියෙනවා බං. හරිද? මට විතරයි කිව්වේ. ඔය ඉතින් මගේ බොක්ක හින්දා මම උඹට කියන්නේ ඈ. හරිද? මේ අරන්කෝ කියන්න. හරිද? හරිද? බලයන් ඈ. බලය. අර නෑ නෑ ඉවර. ඉන්නේ යයි. යන්නේ කාටද? කාට කියනවා? මේ අංකල් මේ එන්නකො. එන්නකො කියන්න ඕනේ දෙයක් තියෙනවා. වරෙන් ගිය. තාත්තා මොකද මේ දිස්සේ මට කතා කරන්නේ? අංකල්. ඔය කාටවත් කිව්වේ නෑ කියලා සුවරනේ. ඕ. අද මම හිනා දෙන්න ගිහලා බලන්න ඉන්නද? බලය. මේ යන්නද? ඔය ඉදහම මෙතන ඉදහම මම සද්දා සෙනිකේ ගියා හරි බෝ යන්න. තාත්තමට ඇනපු ටොක්ක දවාලේ තරු පෙනුණා. ඒ ඇරපු සත්තම් වලට කන් දෙක මගේ පිරුණා. එදා මට පෙනුනේ ඔබව හතුරෙක් වාගේ තාත්තේ. අද මට